පොඩක් ඉන්න මම අද නම් මං ගාන්ට ගෙනාවා මොකද රුපියලක් දැන් අකිනෝ මට. මෙතන 99ක් තියෙනවා. මම 100 කොලේ තියාගත්ත මොකද රුපියල වටින හින්දා මේ දවස්වල රුපියල මම ඉතුරු කරන්න හිතන් ඉන්නවා. මාමේ. මේ මෙතන 99ක් තියෙනවා මාමේ. කඩේ කවුද? කඩේ කවුද? මුදලාලි මේ හාල් කිලෝ එකක් දෙන්න. කීයද? 299යි. 299යි. හපෝ වැඩිනේ. මුදලාලි හා කඩේ 195යි. මෙතන 299 මම යනවා. කීයද? 195යි. 195ට දෙනවද? ඒ මුදලාලි 195ට නම් දෙන්න බෑ. අපේ අර හන්දිය කඩේට එතන දාලා තිබ්බහල් රුපියල් 100ට. No! මම යනවා එතනින් ගන්න. හරි 99යි එහෙනම්. 99ට දෙනවද? 99ක් මොන්නේ නේ 98ක් දෙන්න. කඩේ කවුද? කඩේ කවුද? මුදලාලි මේ මට දෙන්නකෝ තේකොළ ග්‍රෑම් 50 පැකට් එකක්. ඔව්. ඒකයි තව ටොපි පහකුයි. ඔය 90 සබන් කැටේ. ඔය 50 චොකලට් එකයි. කැකර එකයි දෙන්න. ඔව් ඒ ටික ඇති. කීයද? 195යි. බොරු කියන්න එපා මුදලාලි. මං ගාන හදලා බැලුවා. මං ගා කැල්කියුලේටරේ තියෙන්නේ 190යි ගාන. නෑ මම යනවා 190යි ගාන. මේ මොන බල 190යි ගාන. බොරු කියන්නේ නෑ මුදලාලි. මේ ඔයගොල්ලෝ බොරු කරන්න ලෑස්ති වෙන්න එපා. මේ අපේ අසරණ සල්ලිනේ මේවා. 190යි දෙන්න ඕක ඔය ටික දෙන්න මට. මට මේ ඔයගොල්ලෝ ගණන් වැඩි කරලා මේ අපිට දෙනවා කියලා එන්ට්‍රියක් උනත් දාතේ කියෝනේ. දෙනවද ඕක නැත්තම් මං යන්නද? අන්නේ බයි තියාගන්න. කඩේ කවුද? කඩේ කවුද? හලෝ? වනේ මේ දවස්වල පොඩකින් කෝල් එකේ පොඩකින් පොඩ්ඩක් ඉන්න මුදලාලි. මේ ඊට පස්සේ මොවා දන්නේ නැහෙනේ. පොඩ්ඩක් ඉන්න කම විනාඩි 10කට. ඊට පස්සේ මොවා දන්නේ හරි එහෙනම් මං තියන්නම් නේද? හරි. මුදලාලි. ටොප් පහක් දෙන්න. මේ අපේ පොඩි එකට ටොප් පහක් කිල්ල. ඕක කියන්න දෙයක්ව මෙච්චර වෙලා හිටියේ මොන වගුණක්ද මේ? මේ වගේ